Hi guys, welcome back to our YouTube channel. පහුගිය ටිකේම අලුතෙන් වීඩියෝස් අරගෙන ආවට එකක්වත් වොයිස් කරලා දාන්න මට වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එක වොයිස් කරනවා කියලා. මේක ටිකක් ස්පෙෂල් vlog එකක්. මොකද මේක අපි දෙන්න යාළු වෙලා අවුරුදු 15ක් සම්පූර්ණ වුණ එක වෙනුවෙන් අපි ඒක සෙලිබ්‍රේට් කළේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. අපි ඉතින් හිතුවා නුවර දළදා මාලිගාව වැඳගෙන එතනින් ආශිර්වාද අරගෙනම බෙල්ලුඩ් යන්න. ඉතින් මේ වීඩියෝ එක ගැන දිගටම අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ මුල් ටිකේ නම් පේන්නේ දිත්තා සුදුකුණාටුව හින්දා කඩු ගන්නාව හරියදී පරිසරයට වෙලා තියෙන විනාශය කොච්චරද කියලා. ඒ ටිකක් මම vlog එකට ඇඩ් කරන්න අමතක කරේ නැහැ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. කවියක් මේ තොලු පෙති මත මුණුනන්න හිමි හිමි හිට ඔබ මගේ තුරුලට එන්න දසුනක් වී නිදි බරනෙත් ඇහැරන්න සඳසාවී ඔබ හද කුටියට එන්න ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම තනුවකි ගියකි මිහිරිය රැඳුනාම සංසාරෙම සුවද දේවි බැඳුනාම සද දෙව්දුව යන්න එපා නොකියාම කවියක් වී තොල් පෙති මත මුමුණන්න කඳුළු තාමනෙතු අන්දර නොදැනේක බිදුණු දාක මට තරවටු නොමදේද රිදුමුන් එපා පෙම් කළ සිත කිසිදාක ඉන්න ළඟින් සඳ දෙවදුව හැමරෑක කවියක් වී තොල් පෙති මත මුමුණන්න හිමි හිමි හිට ඔබ මගේ තුරුලට එන්න දසුනක් වී නිදි බරනෙත් ඇහැරන්න සඳසාවී ඔබ හද කුටියට එන්න දසුනක් වී නිදි බරනෙත් ඇහැරන්න සඳසාවී ඔබ හද කුටියට එන්න දළදා මාලිගාවත් වැඳ පුදාගෙන නුවර වැවේ මාළුන්ට කෑමක් දීලා අපි ඊළඟට යන්නේ නුවර අලුතින් ඕපන් කරපු වෝටර් වර්ල්ඩ් එක බලන්න. ඒක ඇත්තටම මෙහි කැලණියේ තියෙන වෝටර් වර්ල්ඩ් එකට වඩා ගොඩාක් ලොකුයි, ප්‍රමාණයෙන් විශාලයි. තාම මාළු වර්ග නම් ටිකක් අඩුයි කියලා හිතනවා. හැබැයි ලස්සන ඒරියා එකක්. ඒ වගේම ගිනි පිග්ලත් එතන ඉන්නවා. යාලටත් අපිට ෆීඩ් කරන්න පුළුවන්. ගොඩක් වෙලා ඇවිදින්න බලාගෙන යන්න පුළුවන් තැනක් තමයි නුවර වෝටර් වර්ල්ඩ් එක කියන්නේ. ඔය හිතින් පිදු පෙමින් නැත දහස් ගණන් පෙතුම් ඔබ ගියත් මගේ ළඟින් මගේ හිතත් යන්න අරන් මගේ හිතත් යන්න අරන් ඔය සුසුම්
ඉතින් මේ ගමනේදී අපේ නවත්තන විදියට මම තෝරගත්තේ බෙල්වුඩ් රිසෝට් ඇන්ඩ් ස්පා කියන හොටෙල් එක. ඇත්තම හරිම ලස්සන view එකක් තියෙන හොටෙල් එකක්. ඒ වගේම අපි එනකොට යාලා බෙඩ් එක මේ වගේ ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා. ඉතින් highly recommend කරන්න පුළුවන් හොටෙල් එකක් තමයි බෙල්වුඩ් රිසෝට් ඇන්ඩ් ස්පා කියන්නේ. ඔයාලත් බෙල්වුඩ් යන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් නවතින්න මේ තැන තෝරගන්න මම highly recommend කරනවා. දෙනෙතේ ආයාචනා සුලංගේ සුන්වී ගියා දෙනෙතේ ආයාචනා සුලංගේ සුන්වී ගියා ඒ මල් පැතුම් ආලේවදන් මේ භවයේ රාත්‍රියේ රැවුනගේ මානෙල් මල්ලසේ යායේ ප්ලිපි කොලඳුනේ පෙම්සින රැපිනි පොදේ සීත මිටියාවතේ මේ කේතකී මල්වනේ සඳසේ උදා වූ සෙනෙහේ නිම වේද දුක් දොරකඩින් හෙට දිනේ දම මල් කැලවේ බමරුන් ගැයූ කවියක් වගේ ආදරේ අතවැල් බැදන් යන්න ලං වී ළඟින් ඉන්න සංසාර ගිරිදුර්ගයේ මේ ජකුසි එක තියෙන හොටෙල් එකේ රූෆ්ටොප් එකේ. එතන රූෆ්ටොප් එකේ ජකුසි එකට වෙලා ඉන්නකොට පාලි කැලේ ග්‍රවුන්ඩ් එක හොඳට පේනවා. ඔය ඈතින් ඔයාලට ලයිට්ස් පේන්නේ එතන ග්‍රවුන්ඩ් එකේ. එදා නම් මැච් එකක් තිබ්බේ නැහැ. අපිට එතෙන්ට view එක මැච් එකක් තිබ්බොත් ඈතට පාලි කැලේ ග්‍රවුන්ඩ් එක බලන්න පුළුවන්. මුතුමාල පොටක් කෙලේ වදිනදා සිත කුල සිතුම් මෙදී වලනදා රැනින්ද නැති මහින දුටුවදා හිත ආදරයක පැදුනිද මන්දා පුරපුය හම්පෙත පෙනින් ලැබුණු තාරකාලවුන් ඒ හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීලමලාවී ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් මුතුමාල පොටක් කෙලේ වදිනදා සිත කුල සිතුම් මෙදී වලනදා රැනින්ද නැති මහින දුටුවදා හිත ආදරයක පැදුනිද මන්දා පුරපුය හම්පෙත පෙනින් ලැබුණු තාරකාලවුන් ඒ හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීලමලාවී ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් රැපිනි පොදේ සීත මිටියාවතේ මේ කේතකී මල්වනේ සඳසේ උදා වූ සෙනෙහේ නිම වේද දුක් දොරකඩින් හෙට දිනේ දම මල් කැලවේ බමරුන් ගැයූ කවියක් වගේ ආදරේ අතවැල් බැදන් යන්න ලං වී ළඟින් ඉන්න සංසාර ගිරිදුර්ගයේ ඉතින් පහවදා උදෙන්ම අපි දෙන්න පිටත් වුණා බෙල්වුඩ් යන්න. බලන්නකෝ බෙල්වුඩ් වලට තියෙන ලස්සන view එක. ඒ වුණාට මේ දවස්වල නම් එච්චර සීතලක් නැහැ. මං හිතුවේ මෙහි හරියම සීතල ඇති කියලා මේ view එකත් එක්ක නුවරඑළිය වගේ සීතලක් ඇති කියලා. ඒ වුණාට එහෙම නම් තිබ්බේ නැහැ. සමහර විට පාන්දරම වගේ ගියොත් නම් සීතල ඇති. මීදුම තිබ්බෙත් නැහැ. අපි ගියපු වෙලාවේ හොඳටම තදටම අවුව වැටිලා. ඒ වගේම බෙල්වුඩ් වලට යන පාරටත් හිතවලින් මෙන්න මේ වගේ බලපෑම් වෙලා තිබ්බා. ඒනට කිසිම ප්‍රශ්නයක් නැහැ. යන්න පුළුවන්. පාර පැහැදිලිව තියෙනවා. පාරට කිසිම හානියක් වෙලා නැහැ. කවියක් මේ තොලු පෙති මත
මේ vlog එක නම් මෙතනින් ඉවර වෙනවා. ඒ වුණාට ඉස්සරහට තව vlog කීපයක්ම එන්න තියෙනවා. අපි සිරිපාදේ ගියපු, යාපනයේ ගියපු, මිරිසේ ගියපු vlogs කීපයක්ම එන්න තියෙනවා. ඉතින් ඒවත් බලන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. bye.